සයුරමැද මුතුවැටය රත්න දීපය ශතවර්ෂ 4කට අධික කාලයක් විදේශ ආක්‍රමණිකයන්ගේ යකඩ සපත්තුවලට පෑගුණු මගේ දේශය යළිත් හුස්මගත් ඒ අභිමානවත් හෝරාව ගැනයි මේ මතක ආවර්ජනය. 15 වන සියවසේ මැදභාගයේ වන විට පෘතුගීසීන් මුළු ලෝම යටත් විජිතයක් බවට පත් කර ගැනීමට සිය දත් නියවන්නට විය. වර්ෂ 1505 වසරේ පෘතුගීසී නාවික යාත්‍රා ශ්‍රී ලක්තෙරණට සේන්දු වන්නට විය. කොළොම්තොටින් ඇසුණු කාලතුවක්කු හඬින් එදා පෘතුගීසීන් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගැනීමට තැත් කළ අතර අසිපතේ සහ කුරුසේ බලයෙන් ඔවුන් අපේ උරුමය තලා පෙලා දැමීමට සමත් විය. එදා විසූ ලාංකික ජනයා මින් මිදීම උදෙසා ලන්දේසීන්ගෙන් සහයෝගය පැතූ අතර සිංහලයටත් හොරා මොවුන් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගැනීමට පිඹුරුපත් සකසන්නට විය. නීතිරීති සහ බලකොටු පවුරු මැද මුහුදු බඩ තීරය ඔවුන්ගේ සිතියමට නතු කර ගැනීමට ලන්දේසීන්ද සමත් විය. එපමණකින් නොනැවතුණු මගේ රට ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයටද වර්ෂ 1815 නතු වූ අතර ඉංග්‍රීසීන් සූක්ෂමව මුළු රටම ගිලගත්තේය. උඩරට ගිවිසුමින් අපේ සිංහල දජය බිම හෙළමින් එදා ඔවුන්ගේ දජය අහස් ගැබේ ලෙල දෙන්නට ඉඩ හැරිය. එදා අහසත් කඳුළු සැලුවා අපට අපේ නිදහස අහිමි වූදා. නමුත් මගේ රටේ මිනිස්සු දනින් වැටුනේ නම් නෑ. වර්ෂ 1818 වෙල්ලස්සේ නිදහස් සටනින් ඇරඹුණු විප්ලවය වර්ෂ 1848 මාතලේ කැරැල්ල දක්වා ඇවිලුණා. ගැහෙන හදවත් ඇතිව මරණය පෙනිපෙනී නිදහස ඉල්ලා සිටියේ මතු පරපුරකට නිදහස් අහසක් උරුම කර දෙන්නටයි. පුරන් අප්පුලා කැප්පටි පොළලා එදා ගෙලතුන්නේ සියවස් ගණනක වහල් බැම්ම විදදානටයි. අපේ පපුවේ සිංහල ලේ ඇති බව ලොවටම කියාපාන්නටයි. අවියායුධවලට වඩා බුද්ධියත් සියලු ජනයාගේ එකමුතුකමත් අවසානයේදී නොදැනුවත්වම ජයග්‍රහණය කළා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු නායකයන්ගේ පොදු හඬින් ඉංග්‍රීසි කීටයන් පරවා හැරීමට වර්ෂ 1948 පෙබරවාරි මස 4 වනදා මහජනයාගේ ජයഘോഷා මැද බ්‍රිතාන්‍ය දජය බැස යද්දී නිදහස් ශ්‍රී ලංකාවේ සිංහ දජය කොළඹ නිදහස් චතුරස්‍රයේදී අභිමානවත් ලෙස ලෙල දුන්නා. ඒ නිකම්ම රෙදි කඩක් නෙවෙයි. ඒ අපේ ආත්මයයි. සිරගෙදරකින් මිදුණු පමණින් සැබෑ නිදහස සම්පූර්ණ නැත. සැබෑ නිදහස යනු අපගේම දෑතින් අපේ දේශය ගොඩනැගීමයි. ආගමික බෙදීම් අතහැර ශ්‍රී ලාංකිකයෙකු වීමයි. ඒ අනුව මේ පැතුම රන්වන් කරලින් බිම සරු වේවා, නිවහල් සිතුවිලි හද පෙර වේවා, සදාකාලික නිදහස මගේ මව්බිමට හිමි වේවා යන පැතුමින් 78 වන නිදහස් සැමරුම අභිමානවත් ලෙස මෙලෙස සමිඳුහන් කළ වගයි.